මගේ පස්සෙන් වෙනවා. ඒක නෑ පස්සෙන් නම් සෙට් ලයින් වැඩේ. ඒක තමයි එක එක જાති මට දෙනවා. මෙයා දෙන්න මෙයාටම දෙන්නේ. මෙයා අල්ලස් දෙනවා මං අල්ලස් ගන්නවා. හරියටත් හරි. ඇයි යකෝ? ආන් ගන්න ගම්දේ පොලිසිය. ඒක තමයි ජොබ් එකනේ බං. ඒකනේ. නෑ නෑ ඕ අත්තරින් හොඳ. නිකන් මේ කාමන මොකද? සිතුවයියා. අම්මට. අලක්කද හරවන්නද? ධර්ම තමයි හුදු. වෙනද අම්බේ ගානේ ඉන්නේ. නැත්තම් එලකම හිරකොට. ගුටිකාරන් ගහන්නයි තනින් අපිට ගහන්නේ. වයිදිකට යන්නේ. කොහොමයි try කරලා මෙහෙන් කුටි කාලේ යන්න හදන්නේ. ආඩම්බරයි. ජයවර්ධන මහත්තයා කුටි කාලේ කියන එක ලොකු රෙස්පොන්ට් එකක් තිබා. නැත්තම් ඒක තමයි. ආඩම්බරයි. ඒක තමයි කලුපෝයටත් ළඟයි. ආඩම්බරයි බැලුවම නම්. ඇයි? දැන් හොරෙන් බලන්න එපා. එහෙම නෙමෙයි. මොකද? ආයිවා. ආයිවා නෙමෙයි. නේද? ඒ ධූම පෙළ පාළිය කෙනහර දක්වන අවස්ථාව. අන්න හරි. මේකනම් තියෙන ගුරුතුමාණනි උපාත්ති කතාව. ආයි උපාස්‍යක දාන උප්පත්ති කතාව. උප්පත්ති කතාව. අන්න හරි. නේද? මෙන්න මේමයි. ඔව්. ඒ දාර්ශනිකයේදී එහෙනම් බෝසතාණන් වහන්සේ. ඔව්. නේද? එහෙනම් ජීවන අවස්ථාවේදී අවස්ථාවේදී නොයෙකුත් එහෙනම් දෙවි දේවතාවුන් වහන්සේලා ඔව්. ඒ ස්ථානයට ඇවිල්ලා ඇවිල්ලා නේද? එහෙනම් නොයෙකුත් ආකාරයේ ඔව්. බුද්ධ පූජා පැවැත්වුවා. කරත්ත බුදුරජාණන් වහන්සේට. ආන්‍ය අවස්ථාවේදී කුතුමා එහෙනම් ඒ නාග ලෝකේ නාග රජුව කල්පනා කරනවා කොහොමද? නේද? එහෙනම් කවුරුත් නොකර ආකාරයේ නේද? එහෙනම් පූජාවක් මං කරන්න ඕනේ කියලා. එහෙනම් අන්නේ අවස්ථාවේදී සල්මල් වනයේට ගිහිල්ලා ගිහිල්ලා කල් දුම්මල පිටක් කඩාගෙන ඇවිල්ලා. අන්න හරි. නේද? ඔව්. බුදුරජාණන් වහන්සේ උදෙසා උදේසා ඒ ධූම පෙළ පාළියක් ධූම පූජාවක් කරයි කියනවා. අන්න හරි. නේද? ඒ ආඥාවෙන් ආනුභාවයෙන්. අනුභවයෙන් මේ ආත්ම පෙළවාසීන්ට වාපිත් සෙන් කියනවා තුන් දොස් කිපෙමින් ඇතිවෙනා වූ දෝහාන්දකාරයක් ඇත්තේ වීනම් දේවිනා නේද? එහෙනම් නියත විද්වන්තනේ වෙලා වෙලා ඇස්ගත කුලල්ගත ජවිගත රෝමගත ශරීරගත නහරගත එහෙනම් 80 මහා දෝෂ එහෙනම් 20 මහා දෝෂ කෝටියක් දෝෂාන්ධකාරවල දේවිනා නියත විද්වන්තනේ වෙලා අන්න හරි. සපත සාන්තිය චිර ජීවන අත්වේවා කියලා හිතාගෙන හිතාගෙන නේද? එහෙනම් ඒ දුම පූජාව ගෙන හරි දක්වන්නයි කොහොම හරි. දෙන්නේ. යන්න බලන්න.